හලෝ කොහොමද යාළුවනේ සුබ දවසක් හැම දිනාටම පහුගිය දවස්වල පැකේජ් 3-4ක් දැම්මා ඒව ඉවරයි. ඉතින් ඒ නිසා මම අද පොඩි තව පැකේජ් එකක් දාන්න කල්පනා කරා. ඉතින් මේ පැකේජ් එකත් ඔයාලට හොඳ නම් ගන්න පුළුවන්. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. මම අසනීප වෙලායි කියලා දැනගෙන මට කතා කරලා මට ආශිර්වාද කරපු අයටත් මගේ දුක සැපහල බැලූ අයටත් කතා කරා නොකර කියලා නෑ හැමෝටමත් බොහොම පින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ හැමදාම බලලා මාව දිරිමත් කරලා මගේ හොඳ නරක පෙන්නලා දීලා මට මේ ඉදිරියට යන්න උදව් කරන හැම දිනාටම බොහොම ස්තුතිවන්ත වෙමි බොහොම පින් කියන ගමන් ඔයාලට ඉතින් මගේ දුක සැප පැත්තටම හොයලු බලපු කට්ටිය හැම දිනාටමත් ස්තුතියි මගේ පැකේජ් මුල ඉඳන්ම දාපු වීඩියෝ බලලා පැකේජ් අරගෙන මගේ මල් අරගෙන හදාගෙන කතා කරන හැම දිනාටම බොහොම ස්තුතියි බොහොම පිං ඉතින් ඔයාලගේ ඒ ආශිර්වාදේ කතා කරන ඒ ආදරය නිසා තමයි මම දැනට මෙහෙම ගමනක් යන්නේ චුට්ට හරි ඉතින් ඇත්තටම ඒවට ඔයාලට ගොඩාක්ම ආදරේ ගොඩාක්ම ස්තුතියි කියන ගමන් අපි අද 63 වෙනි පැකේජ් එකට තියෙන්නේ මොනවද කියලා බලමු. ඉතින් මාව දිරිමත් කරන ඔයාලට වෙනුවෙන් තමයි මම මෙහෙම අඩු පැකේජ් දාන්නේ. සමහර ඒවා ඉතින් දෙන්න බැරි ඒවා පොඩ්ඩක් වැඩි කරලා දෙනවා. ඉතින් එහෙම බලනකොට ඉතින් ඇත්තටම පාඩුවක් නෑ කියලා හිතෙනවා. ඉතින් ඒ වුණත් මගෙන් ගන්න අයට මම එහෙම කරන්නේ පොඩ්ඩ හරි අඩු කරලා දෙන්න තමයි බලන්නේ. ඉතින් ඔයාලට ඉස්සරහට මේ ව්‍යාපාරය කරන කෙනෙකුට උනත් මේ වගේ පොඩි පැකේජ් අරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න සීඩ් ඩ්‍රීම් කෙනෙක් ඉන්නවා. එයාගේ පැල දෙකක් තියෙනවා. මේ බලන්න හොඳට මුල් ඇරිලා මෙයා හදාගන්න ලේසි මෙයා කට් කරන්නත් පුළුවන් නැත්තම් ගස් දෙක වෙනම පාන් ගලවලා අරගෙන හිටවලා පැල හදාගන්නත් පුළුවන් ඉතින් මේ බලන්න මෙයා හරි ලස්සන වර්ගයක් ලස්සන මලක් ලස්සනට බයි කලර් වෙනවා ගොඩාක් මල් හැදෙනවා ව්‍යාපාරයක් ඉදලා කරන කෙනෙකුට ඇත්තටම හදන්න ලේසි වර්ග මේවා මොකද මේවා පැල හැදෙනවා කට් කරත් පැල ගන්න පුළුවන් නැතුවත් පැල මුටි දාලා හැදෙනවා හදන්නත් පහසුයි. ඉතින් ඇත්තටම මේ වගේ වර්ග තමයි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න මූලිකව කරන කෙනෙකුට වටින්නේ. ඒකටම තව දෙනවා විශ්ව ගහක්. මේ බලන්න. එයාගේ ගස් දෙකක් තියෙනවා. ගහ හොඳට කොළ දාලා හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ බලන්න එයාගේ මල් ලස්සන මල් තියෙන එයාගේ. පිපි පුමලක් මේක ළඟදී. තාම හොඳට විවෘත වෙලා නැහැ. ඉතින් ලස්සන පුංචි කෙනෙකුත් එක්ක මෙයා දෙනවා මේ මල් හරිම ලස්සනට හදන්න පුළුවන් මෙයාලගේ පැල දානවා කට් කරාමත් පැල ගන්න පුළුවන් මෙයාලගේ මලුත් ගොඩක් එනවා ගෙදර ලස්සනට වවන්නත් පුළුවන් ලස්සනට මේ වර්ග දෙක එතකොට ව්‍යාපාරයක් කරන කෙනෙකුට මුලින් අරගෙන කට් කරලා පැල හදා ගන්න පුළුවන් පැල කට් නොකරත් පැල දාන වර්ග මේවා ඉතින් ඒකම ඔයාලට දෙනවා ඇබ්සලූට් කෙනෙක් ඉන්නවා මේ එයා දෙනවා ඇබ්සලූට් මේ බලන්න එයා ඇබ්සලූට් එයා දෙනවා මං ඔයාලට මේ බලන්න එයාගේ මල පළවෙනි මල ලස්සන බලන්න මේක තව ලොකු වෙනවා මේ මල මේ චූටි මල චූටි ඊටම ගහ වැඩි ලොකු නෑ ඇත්තටම එයා ගහ වැඩිෙන්න තමයි එයාගේ මල් ලොකු වෙලා ලස්සන මල් දාන්නේ මේ බලන්න එයාගේ තව කුප්පියක් තියෙන චූටි කුප්පියකුත් වෙනවා. ඉතින් මෙයාත් එහෙමයි. මෙයාත් පැල හදා ගන්න පුළුවන් වර්ගයක්. ඉතින් ඒ නිසා පැල කට් කරලා හදන්න පුළුවන් වර්ග. ඉතින් මෙයාලා තුන් දෙනාම වටින වර්ග. ඉතින් ඔයාලට මේ වර්ග තුන ගන්න පුළුවන් ඔයාලට. මේ වර්ග තුන මම ඔයාලට 1900කට දානවා. 1900කට දෙනවා. ඉතින් මේ වර්ග තුනට කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp Messenger කෝල් එකක් හරි දීලා පැකේජ් ජොයින් කරගන්න. මේව පහුගිය දවස්වල පැකේජ් දෙකටත් මම දුන්නා මේ වර්ග මේ විදිහම ගස්.
ඉතින් මේ තව තියෙන නිසා මම අදත් පැකේජ් එකට දැම්ම මේක. ඉතින් මේ ඔයාලා එහෙම කැමති නම් මේ පැකේජ් එක කෝල් එකක් දීලා හරි WhatsApp message වලට හරි දාලා මට පැල වෙන් කරගන්න. මොකද පහුගිය දාපු පැල ටික පැකේජ් එක ඉවරයි, ඕඩර් වෙලා තියෙන ඒවා හෙට කූරි කරනවා ඒවා. ඔයාලගේ එකත් හෙට කූරි කරන්න පුළුවන් අද ඩිපොසිට් කරොත් සල්ලි. නැත්නම් හෙට දැම්මොත් අනිද්දා දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක කරන්න. ඉතින් ඔයාලා මෙච්චර දවස් මගෙන් පැලගත්තට මාව දිරිමත් කරාට මට වචනකින් හරි කතා කරලා උදව් කරපු හැම කෙනෙකුට බොහොම ස්තුතියි, බොහොම පිං. ඔයාලා නිසා තමයි මේ ගමන තවත් ඉදිරියට යන්නේ චුට්ට හරි නැගිටලා. ඉතින් ඒවට බොහොම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලගේ මොනයන් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෝල් කරලා කතා කරලා ඇහුවොත් මිස් මේ ප්‍රශ්නේ මෙහෙමයි මේක මෙහෙමයි කියලා කිව්වොත් ඇත්තටම මම දන්න විදිහට මම උපදෙස් දීලා තියෙනවා. මම දන්න දේවල් කියලා දීලා තියෙනවා. ඒ වගේ මම චූටියට නැගිටපු කෙනෙක් හන්දා කාගෙන් හරි අහගෙන. ඉතින් මගෙන් දෙයක් ඇහුවොත් මම අවංකවම ඇත්තටම කියලා දෙනවා මම කරන විදිහ. ඉතින් ඒ වගේ මේ ශාස්ත්‍රයේ ඇඳිලා ඉන්න අපි අවංක වෙන්න ඕන. මොකද අපි මල් කියන්නේ පිවිතුරු ජීවිතයට අවශ්‍ය දෙයක්. ඉතින් පිවිතුරු කමින් කරන්න ඕන දෙයක් මේවා. මෙයාලා හරි ලස්සනට හදන්න පුළුවන් අපේ හිතගත දෙකම සුවපත් කරන කෙනෙක් මල් කියන්නේ. ඉතින් ඕන ප්‍රශ්නයකට මෙයාලත් එක්ක ගිහිල්ලා මෙයාලත් දාලා මෙයාලගේ හැමදේම බලලා මෙයාලත් එක්ක කතා කරලා මෙයාලත් එක්ක ඉන්නකොට අර ඉතින් තියෙන ප්‍රශ්න ඔක්කොම නිවිලා යනවා. ඒ වගේ අපි හැමෝම අවංක වෙන තරමට අපි කිනකට උදව් කරගන්න තරමට තමයි අපිට ජීවිතේ සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. මං හිතන විදිහට මට ඒ අත්දැකීමෙන් තමයි මම මේක කිව්වේ. මට කොච්චර කරදර ආවත් කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ අසනීප ගති තිබ්බත් මල් තියෙන තැනට ගිහිල්ලා මෙයාලා අත ගාලා මෙයාලත් එක්ක කතා කරලා ඔයාලා මට උදව් කරන්න මාව දිරිමත් කරන්නේ ඔයාලා කියලා මම මෙයාලත් ගාලා දරුවන්ට වගේ මම මෙයාලට ආදරේ කරනවා. ඉතින් ඒ වගේ මෙයාලා ආදරෙන් හැදෙනවා. ඉතින් මගේ හිතත් ගතත් දෙකම සුවපත් වෙනවා. ඉතින් ඔයාලටත් ඒ වගේ පුළුවන් මෙයාලත් එක්ක ජීවිතය ගත කරන්න, දුක සැප බෙදාගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. මෙයාලා අපිට හොඳ ආශිර්වාදයක්. ඇත්තටම ගොඩාක් විවසකින් පත් වෙලා ඉන්නේ මෙයාලා අන්දමල් ශේත්‍රයේ රැඳිලා ඉන්නෝ. ඉතින් එයාලා දන්නව ඇති මේ එයාලත් එක්ක ගත කරන ජීවිතේ කොහොමද කියලා. මෙයාලා හදන්න හරි අමාරුයි. පොඩි ළමයෙක් ඉපදුනාම බලා ගන්නවා වගේ මෙයාලා චූටි පැලයක් දාලා මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් යනවා මෙයාලා මේ සයිස් එකට ඇවිල්ලා මලක් වෙන්නේ. ඉතින් එහෙම නඩත්තු කළා තමයි අපි මෙයාලට ආදරේ දීලා තමයි හදන්නේ. ඔයාලත් එහෙම හදා ගන්න ව්‍යාපාර කරන්න ඉන්න කෙනෙකුට නම් කරන කෙනෙකුට උනත් එහෙම තමයි. කරන අය නම් දන්නව මේක. කරන්න ඉන්න කෙනෙකුට එහෙම අවංකව වැඩ කරනවට නම් අපිට සාර්ථකව යන්න පුළුවන්. ඉතින් මාගෙන හොයලා බැලුව මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් ආදරේ ගොඩක් පින් කියන ගම හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලට පැකේජ් එක වෙන් කරගන්න ඕන නම් මට WhatsApp messenger call එකක් හරි දීලා වෙන් කරගන්න. ඉතින් ගොඩාක් ආදරේ ඔයාලට මාව දිරිමත් කරනකොට බොහොම ස්තුතියි.